දෛවය හරි අසාධාරණයි වෙලාවකට. දිනේශ්ගේ කතාවත් ඒ වගේ. ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් මං කතා කරන්න. ඔයාලට මේ පේන්නේ දිනේශ්ගේ පුංචි පවුල. දිනේශ් මාලිගා හදන්න ඇති, හීන මාලිගා ගොඩක් හදන්න ඇති. නමුත් අවාසනාවන්ත ලෙස දිනේශ්ට හෘදයාබාධයකින් මෙලොව හැර යන්න වෙනවා. දිනේශ්ගේ කතාව එතනින් ඉවර වුණාට දිනේශ්ගේ පුංචි පැටව 4 දෙනා ඔහුගේ බිරිඳ මේ ලෝකේ තනි කරලා තමයි දිනේශ් යන්නේ. මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලගේ අනුකම්පාව බලාගෙන නෙවෙයි. මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලගෙන් සරණක්, ඔයාලගෙන් අත්වැලක් මේ පුංචි පවුලට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙයි. දැන් මේ පවුල අසරණ වෙලා ඉන්නේ. ඉතින් මේ අසරණ වෙලා ඉන්න මොහොතේ අපිට කරන්න පුළුවන් එකම දෙයයි පුළුවන් තරම් අපි මේ පවුලට පුංචි හරි දායකත්වයක් දක්වමු. මම දන්නවා හැමෝටම අමාරු කාලයක්. හැබැයි රුපියල් 500කින් හරි අපි සහයෝගය දුන්නොත් මේ පුංචි පැටවු ටික මාසයක් දෙකක් ඊට පස්සේ තව ටික කාලයක් සතුටින් ජීවත් වෙයි. මම ඔයාලගෙන් ඉල්ලන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට්ස් වල දාන්නම් මේ බැංක් ඩීටේල්ස්. ඔයාලගේ ගෲප්ස් වල සමාජ සේවා ගෲප්ස් වල පොඩ්ඩක් මේක ෂෙයා කරලා අපි මේ පවුලට උදව්වක් දුන්නොත් මේ පවුල සතුටු වෙයි නේද? මේ පවුලට දිරිගැන්වීමක් එයි නේද? මේ පුංචි පැටවු ටික ලොකු කරගන්නකම් මම ආරාධනා කරනවා. ඒ වගේමයි සිංහ සමාජ තියෙනවා, තවත් සමාජීය සේවාවන් කරන සංගම් තියෙනවා. පුළුවන් නම් මේ පවුල දිහා සානුකම්පිතව බලන්න. අපේ මිනිස්සු දෛවයෙන් අපිට උත්තර දෙද්දි සමාජලාට හරි අසාධාරණයි. කරන්න දෙයක් නැහැ. අපි දෛවයට මුණ පාන්න එක ඔයාටත් පොදුයි, මටත් පොදුයි. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා ඔබට පුළුවන් හැකි තරමින් දායකත්වය දක්වන්න. දිනේශ් වෙනුවෙන්, දිනේශ්ගේ මේ පුංචි පැටවු ටික වෙනුවෙන්. එහෙනම් ඔයාලා හැමෝටම පුදුසන්න. Thank you.